දැන් අපිට පුළුවන් ලංකාව ඇතුලේ officially Google Play Apple Play experience කරන්න. ඉතින් ඔයා දන්නවා ඇති Google Play Apple Play කියන්නේ ගොඩක්ම secure කමින් වැඩි ගොඩක් advanced features තියෙන application දෙකක් කියලා. ඉතින් මෙන්න මේකේ secure කම කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ card එක මේකට add කරලා ඔයාගේ card එක එළියට ගන්නේ නැතුව phone එක tap කරලා විතරක් ඔයාගේ payment එක කරගන්න. ඉතින් මේක ඇත්තටම ගොඩක් secure දෙයක්. මොකද ඔයාගේ card එක එළියට ගන්න ඕනේ නැති නිසා ඔයාට පුළුවන් ඔයාගේ details privately තියාගන්න. ඒ කියන්නේ කාටවත් ඔයාගේ card details එළියට පේන්නේ නැහැ වගේ දේවල් ඔයාට මෙන්න මේ Google Play Apple Play use කරන එකෙන් ඔයාට experience කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝෙන් කතා කරනවා ඔයාගේ phone එකට මෙන්න මේක enable වෙලා තියෙන්නේ. ඉතින් ඔයා කොහොමද මෙන්න මේ enable වෙලා තියෙන bank account හඳුනා ගන්න වගේ දේවල් මේ වීඩියෝෙන් මම කතා කරනවා. ඉතින් දැනටමත් සීමිත bank account කිහිපයකට විතරයි මේක මේ feature එක enable වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඔයාගේ මෙන්න මේ bank account එකක් තියෙනවා නම් මෙන්න මේ card එක ඔයාගේ phone එකට add කරගන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ ක්‍රමයේ ඔයාගේ phone එකට support කරන වගේ දේවල් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ වටිනා වීඩියෝස් බලන්න channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. ඉතින් මේ ක්‍රමය වලට වැඩ කරනවා නම් ඔයාට පුළුවන් අද ඉඳන් ඔයාගේ payments ගොඩක්ම advanced විදිහට කරන්න නැතුව මෙන්න මේ application මොනවද බලලා මෙන්න මේ bank account එක අපි හරියටම මෙන්න මේ Google Play Apple Play එකට add කරන්න කොහොමද කියලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ Google Play Apple Play වගේ දෙයක් use කරන්න ඕනේ ඇත්තටම මොකටද කියලා දැන් මුලින්ම අපි කතා කරමු. ඉතින් ඔයාගේ secure එක ගොඩක් තියාගන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ Google Play experience ගන්න. ඉතින් secure එක නෙමෙයි හැම කෙනෙක්ම වගේ මෙන්න මේ Google Play use කරනවා නම් මම නම් හිතන්නේ ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි කියලා. මොකද ඔයාට smart විදියට ගොඩක් advanced feature එක ඔයාට මේකේ payment කරන්න පුළුවන්. ඉතින් Google Play එකෙන් අපිට Google Play Wallet කියලා තව application එකක් තියෙනවා. ඉතින් ඒ application එක download කරලා ඔයාගේ card එකට link කරගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ payment වගේම ඔයාගේ තියෙන මෙන්න මේ ගොඩක් දේවල් මේ wallet එකට add කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දැන් ගුවන් යානයක ටිකට් එකක් ගන්නවා කියන්නකෝ. එන්නේ එක detail add කරලා ඔයාට පුළුවන් මෙන්න මේකේ එන්නේ ගුවන් යානයේ ටිකට් එක ඔයාගේ wallet එකට add කරලා තියාගන්න. ඉතින් මේ Google wallet එකෙන් ඔයාට ඒකත් කරන්න පුළුවන්. ඒ වගේම Apple Pay එකනොත් ඔයාට ඒක කරන්න පුළුවන්. ඉතින් ඔයාට Apple phone එක නම් ඔයාට මේ Apple Pay එක download කරගන්න පුළුවන්. ඉතින් ඔයාට Android phone එක ගන්න තියෙන්නේ ඔයාට මෙන්න මේ තියෙන Google Play එක download කරගන්න පුළුවන්. ඉතින් තව advanced feature එකක් තමයි මේ Google wallet එකේ තියෙන්නේ. ඉතින් මේකෙන් ඔයාට පුළුවන් තව කෙනෙක්ට ඔයාගේ money transfer කරන්න. ඒ කියන්නේ අපි දැන් කාට හරි දැන් වෙනම අපි bank account එකට payment එකක් කරන්න ඕන කියන්නකෝ. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ Google wallet එකට ඇවිල්ලා එයාගේ bank details add කරලා එයාට යවන්න ඕනේ amount එක select කරලා ඔයාට මේකේ payment කරන්න පුළුවන්. බලමු මෙන්න මේ feature එක වැඩ කරන්නේ මොන bank account වලටද කියලා. ඉතින් මේ වෙනකොට තාම මෙන්න මේ feature එක වැඩ කරන්නේ commercial bank account වලට විතරයි. ඉතින් commercial bank එකෙන් විතරයි තාම මේක accept කරලා තියෙන්නේ. මෙහෙම අපිට මෙන්න මේ විදියට Google Play Apple Play හරහා use කරන්න අවසර දෙනවා කියලා මම මේ විදියට commercial bank එකෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් අද ඉඳන් ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලට commercial bank account එකේ card එකක් debit card එකක් credit card එකක් තියෙනවා නම් මෙන්න මේ Google Play කියන පහසුකම use කරලා ඔයාට payment කරගන්න. දැන් අපි බලමු මෙන්න මේ feature එක ඔයාගේ phone එකට වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් ඔයාට commercial bank එක account එකක් තිබිලා ඔයා debit හෝ credit card එකක් තිබ්බත් වැඩක් නැහැ ඔයාට. මෙන්න මේකේ ඔයාට ඔයාගේ phone එකට මෙන්න මේ feature එක වැඩ කරන්නේ නැත්තම් ඒ කියන්නේ NFC feature එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ phone එකේ tap to pay කියන feature එක නැත්තම් ඔයාට මේකේ payment එකක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාට online payment කරන්න පුළුවන් මේක හරහා. ඉතින් ඔයාට tap to pay කියන concept එකට ඔයාට payment කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාට shop එකට ගිහිල්ලා payment කරන්න වෙන්නේ නැහැ. ඔයාගේ phone එකේ tap to pay කියන option එක නැත්තම්. ඉතින් දැන් අපි බලමු මෙන්න මේ tap to pay කියන option එක ඔයාගේ phone එකේ තියෙනවද නැද්ද කියලා හොයාගන්න කොහොමද කියලා. ඉතින් ඔයාට බලන්න Google එකට යන්න. ඉතින් Google එකට ගිහිල්ලා වගේ phone එකේ name එක search කරලා ඔයාට පුළුවන් NFC support or no කියලා search කරන්න. ඉතින් එතකොට ඔයාට පුළුවන් support කරනවා නම් yes කියලා support නොකරනවා නම් no කියලා ඔයාට එතනින් answer එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම example එකකට ගන්න Samsung Galaxy A7 Lite කියලා search කරලා මෙහෙම ඔයා search කරන්න Samsung Galaxy A7 Lite. ඉතින් ඔයාගේ phone එක search කරන්න NFC support or not කියලා. ඉතින් එතකොට මට message එකක් ආවා ඔයා මගේ phone එකට මේක support කරන්නේ නැහැ කියලා. ඉතින් Samsung Galaxy A7 Lite කියන tablet එකක්. ඉතින් මම හිතන්නේ ගොඩක් දුරට මේක tablet එකට වැඩ කරන්නේ නැහැ.
ඉතින් ඔය ටැබ්ලට් තියෙන ගේ විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක සර්ච් කරලා බලන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකට වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් Google Pay එකේ account එකක් හදාගෙන ඔයාට මේක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් iPhone X වලින් උඩ ෆෝන් වලට, ඒ කියන්නේ X එකක් අදාළයි. X වලින් උඩ ෆෝන් වලට ඔයාට මේ ෆීචර් එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් Android ෆෝන් වල මම ලිමිට් එකක් කියන්න බෑ. මොකද Android ලගේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක සර්ච් කරලා දැනගන්න ඔයාගේ ෆෝන් එකට මෙන්න මේක සපෝට් කරනවද නැද්ද කියලා. දැන් අපි බලමු ඔයාට මෙන්න මේ ෆීචර්ස් enable නම් කොහොමද අපි හරියටම Google Pay හෝ Apple Pay එකේ account එකක් create කරගන්න කියලා. ඉතින් ඔයාට කරන්න තියෙනවා ඔයාගේ ෆෝන් එක අනුව ඔයාට මෙන්න මේක Google Pay හෝ Apple Pay download කරගන්න පුළුවන්. ඉතින් මම දැන් Android කරන විදිය කියලා දෙන්නම්. ඉතින් Apple කරන විදියත් මේකට සමානයි. ඉතින් ඔයාට මුලින්ම ගන්න තියෙන්නේ Google Pay එක download කරගෙන Google Pay on කරගන්න. ඉතින් app එක click කරලා ඔයාට app එක open කරගන්න පුළුවන්. ඉතින් open කරලා පස්සේ ඔයාට ගන්න තියෙන්නේ ඔයා කැමති Google account එක select කරගන්න එක. ඒ Google account එක select කරලා ඔයාට යට තියෙන plus mark එක click කරලා add card කියන බටන් එක click කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් එතකොට ඔයාගේ card එකේ photo එකක් ගන්න වෙනවා. ඉතින් ඔයාට ඒ photo එක අරගෙන දෙපැත්තම ගන්න. එතකොට ඔයාට auto fill වෙනවා ඔයාගේ card එකේ තියෙන details මොනවද කියලා. ඉතින් දැන්ට මේක වැඩ ගන්න commercial bank card වලට විතරයි. ඉතින් ඔයා ඒක හොඳට මතක තියාගෙන මේ වැඩේ කරගන්න. ඉතින් ඔයා වෙන කාඩ් එකෙන් try කරන්න ගියොත් ඒ කියන්නේ commercial නවන බැංක් වලින් try කරන්න ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම මේක support කරන්නේ නැහැ කියලා message එකක් එනවා. ඉතින් එහෙම කළා ඔයාට පුළුවන් ඔයාගේ කාඩ් එක මේකට add කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට කැමති ඕනෙම වෙලාවක ඔයාගේ ෆෝන් එකට tap කරලා ඔයාට payment කරන්න මෙන්න මේ Google Play හෝ Apple Play හරහා. වෙන අපි වීඩියෝ ගොඩක් interesting වැඩක් කරන්නද කියලා හිතෙනවා. ඉතින් ඔයාට පුළුවන් දැන් ඔයාගේ ෆෝන් එකකින්ම ඔයාට payment කරගන්න. ඉතින් මෙන්න මේ කිව් විදිහට ඔයාට මෙන්න මේ features ටික enable වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකකින්ම payment කරන්න. ඉතින් මම හිතනවා ගොඩක් secure සහ smart ක්‍රමයක් වෙයි කියලා ඉස්සරහට. ඉතින් මම හිතනවා ඉස්සරහට අනිකුත් බැංක් වලින් මේක accept කරයි කියලා. මොකද දැන්ට commercial bank එකේ මේක accept කරලා තියෙන නිසා. ඉතින් මම හිතනවා ශීඝ්‍රයෙන් ඉදිරියට තියෙන අනිත් bank account තුත් මේවට support කරයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වර්ණනා කරලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් පල්ලා දැන් subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. අපි කියන මේ වගේ වටිනා videos දෙකට නරඹන්න. ඉතින් ඔයා එකන subscribe එක මට ගොඩක්ම motivation එකක් වෙනවා. මගේ ඊළඟ වීඩියෝ එක upload කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification all දාලා තියාගන්න. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකක් හම්බ වෙනවා. ඉතින් මම නවතිනවා. මම නවාංගෝ දේශ්.